2009 ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කෙරේ. භාෂා දැනුමෙන් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීම තමාගේ අභිප්‍රාය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. වසර 25කට පසුව ත්‍රස්තවාදී උදුරෙන් මේ රටේ ජනතාව නිදහසමින් සිටිති. මේ නිසා 2009 වසර සාමය සහ සැබෑ නිදහසේ වසර වන්නාසේම ශ්‍රී ලංකා මාතාවගේ දූපුතුන් වශයෙන් ආගම් කුල ભેද නොසලකා සියලු දෙනාගේම අනාගත සංවර්ධනයත් සෞභාග්‍යයත් අත්වැල් බැඳ ගන්නා වර්ෂය බවත් ජනාධිපතිතුමා කියා සිටී. 2009 වසර ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසර වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් එතුමා මේ බව කියා සිටියේය. ස්වකීය ජීවන මට්ටම උසස් කර ගැනීමේලා ඉංග්‍රීසි භාෂාවත් තොරතුරු තාක්ෂණයත් මූලිකව උපයෝගී කරගන්නා සමස්ත ශ්‍රී ලංකාවක් බිහි කිරීම ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වී තිබේ. ග්‍රාමීය මට්ටමින් ජනතාව බලගැන්වීම සඳහා ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය අතිශයින්ම වැදගත් වේ. ඒ තුළින් විශ්ව ගම්මානය පිළිබඳ සංකල්පය යථාර්ථයක් බවට පත් කරගත හැකි බව ජනාධිපතිතුමා කියා සිටී. 2009 වසර ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසර ලෙස ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් සමරු මුද්‍රයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමද වෙබ් අඩවියක් විවෘත කිරීමද මෙහිදී සිදුවිය. අමාතුරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමනුගම, අතාව දසරිරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහතුරුද තොරතුරු තාක්ෂණයේ පියාවශයෙන් සලකන ලෝක ප්‍රකට ಭಾರತයේ නාරයන් මූර්ති මහතාද මෙම අවස්ථාවට එක් වූහ. මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ලේකවුට් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ලංකා වාණිජ්‍ය මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය එක්ව සිටී. එම ආයතනවල හා මණ්ඩලවල සභාපතිවරුන් අදාළ ප්‍රතිඥාව ජනාධිපතිතුමා වෙත ලබා දීමද මෙහිදී සිදුවිය. මේ අතර ඈත පිටිසර ප්‍රදේශයක කනිෂ්ඨ විද්‍යාලයක ඉගෙනුම ලබන කුඩාතරියකට මෙම උත්සවයේ ස්තුති කතාව කිරීමට අවස්ථාව උදා කර දී තිබුණි. කුරුණෑගල කැටවල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන නිමේෂා ප්‍රියදර්ශනී සිසුවිය ඉංග්‍රීසි භාෂාවෙන් ස්තුතිය කතාව සිදු කිරීම මෙම උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් විය. ඇයගේ වාග් විලාශයත් ඇයගේ අදහසුත් සභාගමේ සිටි සියල්ලන්ගේම ගෞරවයට ලක්විය. All of us know that there are so many difficulties and so many problems for you to face. But you have not forgotten the children like us who are in rural villages. So, dear sir, it's a very happy thing for us as poor children, as you haven't forgotten us. So, thank you very much for your kindness. And also, as a father, I think you have understood about the children. You have been able to understand the thoughts of the children. As you have 3 children, you know about the feelings of the children. So, dear sir, you have understand the feelings of us. So, thank you very much for caring about us also. ඇය මෙහිදී කියා සිටියේ ජනාධිපතිතුමා ගෙන යන මෙම වැඩපිළිවෙල දුප්පත් ළමයින් වන අපට මහත් ධෛර්යයක් වී ඇති බවයි. එමෙන්ම ලබා දෙන සියලු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට කිසිවිටකත් පසුබට නොවන බව ඇය කියා සිටියාය.